හරි. ඊළඟට අපි ඩිස්කස් කරන්න යන්නේ 12 වෙනි MCQ එක. ඒකේ අහලා තියෙන්නේ වර්ධනාංකයත් එක්ක කොහොමද ආලෝක කිරණයේ ගමන් මාර්ගය වෙනස් වෙන්නේ කියලා. හරි. එහෙනම් අපි මේ ප්‍රශ්නට යමු. අපි උඩ අහසේ සීමාවක් ලකුණු කරමු. හරි. එන්න පොළොවේ ඉඳන් උඩට යන්න n කියන එක වැඩි වෙනවා. හරි. එන්න n කියන එක වැඩි වෙනවා. දැන් මෙහෙම සීන් එකක් වෙනවා. හිතන්න මම මෙතනින් යම් කිසි මෙහෙම තීටානක කෝණයක් තියාගෙන ආලෝක කිරණයක් යවද්දී නේද මේක තමයි අනිත් මායිම කියලා මාත් දෙක වෙන වෙන අතුරු මුහුණද කියලා. එතකොට n අඩු වෙද්දි මෙයා යන්නේ මෙන්න මේ පැත්තට. අභිලම්බෙන් ඉවතට. හරි. එතකොට මෙන්න මෙහෙම නේද ඔය කිරණ යන්න ඕනේ. හරි. එක්තරා අවස්ථාවක් එනවා අවදි පරාවර්තනය වෙනවා. හරි. අවදි පරාවර්තනය වෙනවා. හරිද? දැන් ඔන්න මෙතනින් පස්සේ මේ පොයින්ට් එකෙන් පස්සේ කිරණ අවදි පරාවර්තනය වෙනවා. තව විදිහට කියනවා ආපසු හැරිලා තියෙන්නේ. එතකොට අභිලම්බයේ දෙසට හැරෙනවානේ. මෙහෙම. හරි. එතකොට මෙන්න මෙතන ගත්තොත් මෙන්න මේ වගේ හැඩයක් තමයි ඉන්නේ. හරි. මේ වගේ හැඩයක් ආවා කියලා උත්තරේ 3 ගහන්න එපා. මේක වැරදි. හරි. දැන් බලන්න මේකේ අපි උස මේ පැත්තේ ඉඳන් තමයි මේ පැත්තට x මයින්නවා. උසම ඉන්නේ මෙතන ඉඳන් නේ. ඒක h කියන්නේ මොකක්ද කියලා පැහැදිලිව කියලා තියෙනවා. h කියන්නේ m ස්ථානයේ සිට මනින සිරස් දුර. හරි. දැන් බලන්න මේ x වැඩි වෙන්න මේ සිරස් උස වැඩි වෙලා එක්තරා උපරිමාගයකට ඇවිල්ලා ආය අඩු වෙනවා. h කියන එක්කෙනා මෙහෙම ටික වැඩි වෙලා ආයෙත් එන්න අඩු වෙනවා. මෙන්න මෙහෙම එකක් එන්න. උත්තරේ වෙන්නේ 2. හරි. 3 නෙවෙයි උත්තරේ 2. හරි. ඊළඟට අපි යමු 13 වෙනි ගාන හදන්න. මේ 13 වෙනි ගානේ මට කියන්න ඕන එක දෙයක් තමයි මේකට කටවැඩ කිසි දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? මේගොල්ලෝ කියලා තියෙනවා මේ දණ්ඩ ඉන්නේ අනවරත අවස්ථාවේ කියලා. දණ්ඩ ඉන්නේ අනවරත අවස්ථාවේ. හරි. දැන් මේ අඳු දණ්ඩක් අනවරත අවස්ථාවේ ඉඳී හරිද? දැන් මේ දණ්ඩ අනවරත අවස්ථාවේ නම් ඉන්නේ. මේ පැත්තට Q ප්‍රමාණයක් එනවා නම් හීට් එක. ඔය ඔක්කොම ටික මේ පැත්තෙන් යනවා. තව විදිහට කිව්වොත් එහෙම මේ දණ්ඩ විසින් කිසිදු තාප ප්‍රමාණයක් ඇබ්සෝබ් කරගන්නේ අවශෝෂණය කරගන්නේ නැහැ. හරිද? එතකොට දණ්ඩ දිගේ තාපය ගලා යාමේ ශීඝ්‍රතාවය දිගත් එක්ක Q බෙදීම T කියන එක නා වෙනස් වෙන්නේ නැහැ. උත්තරේ 4 වෙන උත්තරය. හරි. දැන් ඔයාලට බෝඩ් එකේ පේනවා 14 වෙනි ගානේ ඒගොල්ලෝ මොකද්ද කියන්නේ කියලා. දුන්නක් තියෙනවා. හරි. කිලෝ 4ක ස්කන්ධයක් සියන වස්තුවක් තප්පරයට මීටර් 2ක වේගයෙන් විලා ගැටෙනවා. ගැටෙද්දී දුන්න පොළව නොපනිනවා කියලාත් කියලා තියෙනවා. ඊට පස්සේ අපි ගමු මේ ස්කන්ධය දුන්නේ ඇලෙනවා කියලා ගමු. හරි? රයිට්. එතකොට මේ ස්කන්ධයේ අවසාන ප්‍රවේගය 0යි. දැන් දුන්නට තියෙනවා තත්ත්ව ශක්තියක්. x ප්‍රමාණයක් සම්පින්නන වුණාම මෙන්න මෙච්චරක ශක්තිය දුන්නේ තියෙනවා. ඔය ශක්තිය දුන්නට දෙන්නේ භාගයක් mv වර්ගයේ චාලක ශක්තියක් තියෙන මේ වස්තුවනේ. හරි. එතකොට අපි ආදේශ කරමු k කියන්නේ 100යි x වර්ගය භාගයයි 4යි 2 වර්ගය 4යි. x කියන්නේ කීයද? x කියන්නේ දශම x ම ලියමු දශම 4යි මීටර කියලා. ඒ උත්තරේ උත්තර අංක 1.